තීනියා රෝගය ගැන නොදන්න ඒත් මේ තිලීරය ඇඟ පුරාම පැතිරෙමින් ඉන්න රෝගීන් තවදුරටත් බොහෝ දුරට අපේ සමාජයේ මුණ ගැහෙනවා. සමාජයේ විශාලව පැතිරී යන මේ චර්ම රෝගය ගැන බොහෝ දෙනෙක් හරියට දැනුවත් නැහැ. ඒ නිසාම තමයි අද මේ වගේ වැඩසටහනකින් මම ඔයාලට මේ තීනියා රෝගය ගැන පොඩි පණිවිඩයක් දෙන්න හැදුවේ. ඉතින් තීනියා විවිධ නම් වලින් ගොඩක් ශරීරයේ එක එක තැන් වලට අනුව විවිධ නම් වලින් හැඳින්වූ තීනියා වර්ග තියෙනවා. ඒ කියන්නේ තීනියා කාණ්ඩ තියෙනවා. එකම කාණ්ඩේ දිවීර වර්ගයක් තමයි මේ ශරීරයේ විවිධ තැන් වල ඇති වෙලා විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඉතින් මූලික ලක්ෂණ තමයි බිබිලක් වගේ පටන් අරගෙන රවුමක් හැඩයකට ලොකු වෙලා. නිකන් අර රින් වෝම් කියන හැඩය නිසා ශරීරේ පුරා ශීඝ්‍රයෙන් පැතිරෙන රෝගයක් තමයි මේ තීනියා කියන්නේ. ඒ වගේම මේ දිලීරය නිසා එන කැසිල්ල දරා ගන්න ලේසි කෙනෙකුට බෑ. රෝගයේ සහිත අයෙකු දිලීරය සහිත මතු පිටක හෝ සමයි ස්පර්ශය කෙරුවොත් රෝගය බෝ වීමට ඉඩ තියෙනවා. ඇඳුම් හෝ මාරුවොත් බාත්රූම් එක මගින් නුවත් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. මේ නව දිලීරයක් නොවුනත් දැන් අවුරුද්දක වගේ කාලයක් ඉඳන් පුදුමාකාර විදියට වසංගතයක් වගේ ලංකාවේ පැතිරෙමින් පවතිනවා. නමුත් අවාසනාවකට අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත් වීම අවමයි මේ කාලේ. මේ තත්ත්වය දකුණු ආසියාතික රටවල් ගොඩක පැතිරෙමින් පවතින බවට සඳහන් වෙනවා. ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ මේ මොනවත් නෙමෙයි කලින් තිබුණු මේ ලෙඩේට හොඳින් සුවය ලබා දුන්න ශරීරයේ ගාන ක්‍රේම්, ලෝෂන්, දිලීරනාශක බොන බෙහෙත් සේරටම වගේ තීනියා දිලීරය දැන් සුව නොවීම. නැතිනම් බෙහෙත් සඳහා මෙම දිලීරය අධික ප්‍රතිරෝධයක් දක්වනවා. මේ හේතුව මත රටේ ඇතැම් පුද්ගලයන් දීර්ඝකාලීන පීඩාවේ උපරිමයට ගොස් සියදිවි හානි කර ගැනීමට පවා උත්සාහ කරනවා. තවද පවුල් ආරවුල්, පාසල් ගමන් අත්හිටුව දරුවන්, අතිමානසික අවපීඩනයට ලක් වූවන් පවා අපේ මේ ගොඩක් දුරට මේ සමාජයේ මුණ ගැහෙනවා. ඇත්තටම පුදුම වෙන්න තියකුත් නෙවෙයි. මේක ආහාරයට ඖෂධ ප්‍රතිරෝධයක් ඇතිවීම. මොකද මිනිසුන් කිසිම වෛද්‍ය උපදෙස් වලින් තොරව නිසි මාත්‍රාව, නිසි බාර ගණන කාල සීමාව කියන්නේ විශේෂයෙන් විසර්ජනාශක දිලීර බැක්ටීරියා වෛරස ප්‍රතිකාරවලදී මූලිකවම රෝගීන් පිළිපැදිය යුතු කරුණු තුට්ටුවකට ගන්නගෙන හිතුවනාවට ෆාමසි වලින් දාගෙන බෙහෙත් භාවිතා කරන එක තමයි මේකට ගොඩක් හේතු වෙලා තියෙන්නේ. බෙහෙත් විකුණන ආයතනවල ආශිර්වාදයේ මේකට නෝඩුව ලැබෙනවා. ඒක තමයි අවාසනාවකට තවදුරටත් මෙම රෝගය මේ තරම් දුරට පාලනය කරගැනීමට නොහැකි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කැසිල්ල අඩු කරන්න ස්ටෙරොයිඩ් අරංගු ආලේපන හා මොන බෙහෙත් භාවිතය රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩු කිරීම මේ තත්ත්වය දරුණු තත්ත්වයක් වෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මේ කියන කරුණුත් එක්ක ගලපලා බලද්දී මේ කියන්නේ චර්ම රෝගී තත්ත්වයේ පවතිනවා නම් අපමාව නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලා තමයි කියන්න තියෙන්නේ. රෝගය නිට්ටාවටම සුව වෙන තෙක් ප්‍රතිකාර නවත්තන්න එපා. තීනියා යනු දිලීර හරහා ඇතිවන බර්න් ආසාදන රෝගය. සාමාන්‍යයෙන් මෙම ආසාදන තත්ත්වය හරහා පාද, ඉකිලි, හිස් කබල හා පියවි ප්‍රදේශයන් වල ආසාදනය ඇති කරන්න පුළුවන්. තීනියා එක් අයෙකුගේ සමයේ ස්පර්ශය මත තවත් අයෙකුගෙන් සමට බෝ විය හැකියි. මේ රින් බෝම් ලෙසද හඳුන්වනවා. නමුත් මෙය පණුවන් හරහා බෝ වන රෝගයක් නෙවෙයි. තීනියාගේ රෝග ලක්ෂණ දැන් මම සඳහන් කරන්න. මෙහි සමයේ ඇතිවන කැසීම, වලල්ලක හැඩති රතු පැහැති කුෂ්ඨය, නියපොතුවල කහ හෝ සුදු පැහැය, පා ඇඟිලි අතර අවකාශයේ ඉදි තැලීම, සමයේ බිබිලි මතුවීම, හිස් කබලේ තැල්ලම් මතුවීම. තීනියා රෝගයෙන් වැළකීමට කළ යුතු දේවල් දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ආසාදිතයෙන් ස්පර්ශ කිරීමෙන් පසු ඔබේ අත් හොඳට සබන් දාලා හොදන්න ඕන. තුවා වැනි පුද්ගලික දේවල් බෙදා හදාගෙන පාවිච්චි කරන්න එපා. තීනියා මගින් පාද ආසාදනය වී තිබෙන පාවා නොමැතිව ඇවදීමෙන් වළකින්න. ආසාදිතයින් භාවිතයෙන් පසු නාන කාමරයේ පිම් පිරිසුදු කරන්න. ආසාදිත ප්‍රදේශයේ ස්පර්ශ කිරීමෙන් පසු හොඳින් සබන් දා අත් සෝදන්න ඕන. රෝග ලක්ෂණ මතුවී ඇතනම් වහාම වෛද්‍යවරුන්ව හමුවන්න ඕන. ආසාදිතයෙක් නම් ප්‍රතිතිලීර ඖෂධ භාවිතා කරන්න ඕන. දැන් අපි බලමු රෝගයට ප්‍රතිකාර මොනවද කියලා. මෙම රෝගයට ප්‍රතිකාර ලෙස
ප්‍රතිතිරීර ඖෂධ භාවිතා කළ යුතුයි. මේවා ආලේපන ලෙස පවතින අතර නිසි පරිදි භාවිතා කළ යුතුයි. නිවැරදි පාලනය හා පිළිවෙත් සහ ප්‍රතිකාර කිරීමෙන් භාවිතා කිරීමෙන් මෙම රෝගය අවම කර ගැනීමට හැකි වෙනවා.